ආයිබෝවන් දුවේ පුතේ මම අදත් ගෙනාවා සමහර දරුවන්ට ගොඩක් දරුවන්ට ගැටලුවක් තියෙන තවත් මෙන්න ගණිතයේ එන කොටසක් ඔය විෂම භාග මිශ්‍ර සංඛ්‍යාවලට අදාළ කොටසක් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කිරීම. ඉතින් ගොඩක් සමහර දරුවන්ට මේක ගැටලුවක් කොහොමද හරියටම මේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියන එක. මම දැන් කතා කරනවා මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. මේකෙන් පස්සේ අපි මේක අනිත් පැත්ත කරමු විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිය. ඉතින් ඔක්කොටම කලින් මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා දරුවෝ දැනගෙන ඉන්න ඕන. මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක සහ භාග සංඛ්‍යාවක එකතුවෙන් හැදෙන සංඛ්‍යාවක්. ඒතර මෙතන පූර්ණ සංඛ්‍යාව දෙකට එකතු කරන්න භාග සංඛ්‍යාව 3න් 2 2යි 3න් 2. එතකොට මෙන්න මේක තමයි මිශ්‍ර සංඛ්‍යාව 2යි 3න් 2. ඊතනක කඩේට ගිහිල්ලා පාන් 3ක් ගෙඩි 3කුයි තව පාන් ගෙඩි භාගයකුයි ගන්න. පාන් එකකින් භාගය. පාන් දෙකකුයි තව භාගයක්. ඒතර ඔයා මුදලාලිගෙන් ඉල්ලනවා පාන් දෙකමාරක්. පාන් දෙකයි භාගයක් දෙන්න කියලා. ඒතර මුදලාලි කොහොමද දෙන්නේ? පාන් ගෙඩි පාන් 3යි භාගයක්. හරි මුදලාලි කරන්නේ පාන් ගෙඩි 3ක් වෙනම දීලා තව ගෙඩියක් අරගෙන එයින් භාගයක් අපල දෙනවා. ඒතර පාන් 3ට එකතු කරනවා තව භාගයක්. ඒතර පාන් 3යි භාගය. අන්න එහෙමයි 3යි භාගය. එහෙනම් 3ට එකතු කරනවා භාගයක්. අන්න 3යි 2න් 1යි. ඒතකොට මේක තමයි මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ පූර්ණ සංඛ්‍යාවක සහ භාග සංඛ්‍යාවක එකතුවේ. හරි. දැන් මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න යන්නේ. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක්. එතකොට මිශ්‍ර සංඛ්‍යාවේ ඔයාලට පේනවා මේ 2 කියන්නේ පූර්ණ සංඛ්‍යා කොටස. පූර්ණ සංඛ්‍යා කොටස. මේ 3න් 2 කියන්නේ භාග කොටස. මේ භාග කොටසේ හරයක් තියෙනවනේ. මේ භාග කොටසේ හරය තමයි 3. ඒතර මේ ගානේ ගත්තත් මේ භාග කොටස 4න් 1යි. එයාගේ හරය 4යි. හරි. එතකොට මිශ්‍ර සංඛ්‍යාවේ හරයම තමයි විෂම භාගයේ හරයටත් එන්නේ. අන්න මතක තියාගන්න. එහෙනම් අපිට විෂම භාගයේ හරය ගන්න පුළුවන් එකපාරම. මේකේ හරයම තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් හරය 3යි. එහෙනම් මෙතන හරය කියන්නත් පුළුවන් තත්පරයෙන්. හරය මේකේ 4 නම් මේකෙත් 4යි. හරිද? දැන් ලවය විතරයි ගන්න තියෙන්නේ. හරි ඊට කලින් මම කියන්න මොකද්ද මේ විෂම භාගයක් කියන්නේ කියලා. විෂම භාගයක් කියන්නේ දූපතේ ලවයට වඩා හරයට වඩා ලවය විශාල ඒවා. උඩ විශාල ඒවා. හරයට වඩා ලවය විශාල ඒවා. 5න් 7 10න් 20 මෙන්න මේ වගේ ඒවා. හරයට වඩා ලවය විශාලයි. හරිද? එහෙනම් අපි මෙතෙන්දී මේ මිශ්‍ර සංඛ්‍යාවකින් ලැබෙන්නේ විෂම භාගයක් හරයට වඩා ලවය විශාල භාගයක්. එහෙනම් ලවය ගන්න තියෙන්නේ ලවය ගන්න ලේසි. ලවය ගන්නේ මෙන්න මේ දෙන්නා ගුණ කරනවා. හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරන්නේ. හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරලා ඒන උත්තරේට ලවය එකතු කරන්නේ. හරිද? හරයයි පූර්ණ සංඛ්‍යාව කියන්නේ 3 ගුණ කරනවා 2න්. 3 2න් ගුණ කරලා එන උත්තරේට ලවය එකතු කරන්නේ. 3 වරක් 2 6යි. 6ට එකතු කරන්න 2ක්. 6ට 2ක් එකතු වුණාම 8යි. උත්තරය 3න් 8. හරි ලේසි. මිශ්‍ර සංඛ්‍යාවේ හරයම තමයි විෂම භාගයේ හරයට එන්නේ. ලවය ගන්නේ හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. ගුණ කරලා ඒකට එකතු කරනවා ලවයේ එන උත්තරේ. ලවයේ තියෙන ගාන. එතකොට 4 වරක් 3 12යි. 12ට එකක් එකතු කරන්න 13යි. උත්තරය 4න් 13. ඉතින් ඔන්නෝම තමයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ. තව එක ගානක් බලමු. 5යි 7න් 6. ඔන්න. එකපාරම උත්තරේ හදමු. මේකේ හරය 7 නම් විෂම භාගයේ හරයත් 7යි. ලවය ගන්නේ හරය මේ දෙන්න ගුණ කරනවා. 7 ගුණ කරනවා 5න්. 4 5 35යි. 35ට එකතු කරන්න 6ක්. 35යි 6යි කියන්නේ 41. එහෙනම් උත්තරය 7යි 41. 7න් 41. ආයෝන කියන්න. හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරන්න 7 ගුණ කරනවා 5න්. 7 5න් ගුණ කළා ඒන උත්තරේට උඩ එකතු කරන්න. 4 5 35යි. 35ට ලවය එකතු කරන්න 35යි 6යි කියන්නේ 41. එහෙනම් උත්තරය 7න් 41. හරි.